අපි අද ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකාවේ කතෝලික බැතිමතුන්ගේ වන්දනාමානයට පාත්‍ර වූ ඓතිහාසික තලවිල ශාන්තානා පූජා භූමිය. මෙතන එන්න විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි මේට නුදුරින් තමයි නොරොච්චෝලේ තාප බලාගාරයේදී වෙන්නේ. අපි මේ සූදානම් නොරොච්චෝලේ තාප බලාගාරය පිළිබඳ එහි ඉදිකිරීම පිළිබඳ ඔබත් කතා කරන්න. ඇතැම් පරිසර සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන මේ නොරොච්චෝලේ තාප බලාගාරයේ ඉදිකිරීම මෙම පුදවීමට හානි කරවන බවට ජනතාව අතර මහත් ආందోලනයක් ඇති කිරීමට පසුගිය කාලයේදී කටයුතු කර තිබුණා. කඩාකප්පල්කාරයන්ගේ හා කුමන්ත්‍රණකරුවන්ගේ චෝදනාවල කිසිදු සත්‍යයක් නොමැති බව නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම මගින් ජනතාවගේ අප්‍රමාණ ගෞරවාදරයට පාත්‍ර වූ ශාන්තානා මුනීශ්වරයේගේ පුදවීමට කිසිදු ආකාරයක හානියක් නොවන බවත් අපට මෙම චාරිකාවේදී දැක ගන්නටත් දැනගන්නටත් ලැබුණා. මේ විදුලි බල අවශ්‍යතාවය හැම වසරකම 6%-8% අතර ප්‍රමාණයකින් වැඩි වෙනවා. නමුත් ඊට සරිලන විදුලි බල උත්පාදනයක් ලබා දෙන්නට වැඩපිළිවෙල අපේ රටේ මේ වෙනකන් ක්‍රියාත්මක වුණේ නැහැ. මහින්ද චින්තනයේ ක්‍රියාත්මක වීමත් සමග ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කිරීම තුළ සැමට විදුලිය ලබා දීම එහි ප්‍රධාන ඉලක්කයක් වුණා. මහා මාර්ග, අතුරු මාර්ග හා ප්‍රවේශ මාර්ග ඉදිකරමින් මෙතෙක් අඳුරේ සිටි ජනතාව සොයා විදුලිය පැමිණීමත් සමග විදුලිය භාවිත කරමින් ස්වයං රැකියා සිදු කිරීමත් විදුලිය භාවිත වන නිෂ්පාදන ක්‍රියාවලියේ ශීඝ්‍ර සංවර්ධනයකුත් සිදු වෙන්නට වුණා. රට තුළ ඇති වූ නව ආර්ථික පුනර්ජීවයත් සමග කර්මාන්ත ක්ෂේත්‍රය ශීඝ්‍ර වර්ධන මහවතකට අවතීර්ණ වන්නට වුණා. මේ සියලු කාරණා හේතුවෙන් නාගරික ජනතාවගේ හා ග්‍රාමීය ජනතාවගේ ගෘහස්ත විදුලි පරිභෝජනයද දෛනිකව ඉහළ යමින් පවතිනවා. දිනෙන් දින ඉහළ යන විදුලි බල ඉල්ලුම සපුරාලීම සඳහා ඒට මුහුණ දීමට ජාතික විදුලි බල පද්ධතියේ විදුලි බල උත්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව මහින්ද චින්තනය මැනවින් වටහාගත් කරුණක්. අපේ රටේ ජාතික විදුලි බල පද්ධතියේ ප්‍රධාන විදුලි බල උත්පාදන බලවේගය ජල විදුලි බලාගාර වුවත් අසීමිතව ඉහළ යන විදුලි බල ඉල්ලුම සපුරාලන්නට එයට කිසිසේත් හැකියාවක් නැහැ. අමතරව ලබාගත යුතු විදුලි බල ධාරිතාවය ලබා ගැනීම සිදු ඇත්තේ තාප බලාගාර මගින්. මේ සඳහා අපේ රටේ දැනට ඩීසල්, දැබිතෙල් ආදී විවිධ ඉන්ධන භාවිත වන විදුලි බලාගාර ක්‍රියාත්මක වෙමින් ජාතික විදුලි බල පද්ධතිය පෝෂණය කරනවා. අපි ඉන්නේ නොරොච්චෝලේ තාප බලාගාරයේ පෙනෙන මානේ. මේ ප්‍රදේශය මුහුදුබඩ ප්‍රදේශයක්. හැබැයි මුහුදුබඩ ප්‍රදේශයක් වුණාට කෘෂිකාර්මික කටයුතු යහමින් කරන ආකාරය අපිට චාරිකාවේදී දකින්න ලැබුණා. ඇතැම් පරිසරවේදීන් වගේම කුමන්ත්‍රණකරුවන් කිව්වේ මේ ප්‍රදේශයේ තාප විදුලි බලාගාරයේ ඉදිකිරුවොත් ජනතාවගේ ගොවිතැන් කටයුතු සියල්ල විනාශ වන බවයි. තාප විදුලි බලාගාරයේ පෙනෙන දොරින් බීට්රූට්, ලූණු, දුම්කොළ වැනි වගාවන් බොහොම අපූර්වට සරුසාරයට වගා කර ඇති ආකාරය අපට දකින්න ලැබුණා. රටේ දියුණුව දකින්නට අකමැති කුහක ප්‍රතිගාමී බලවේග හමුවේ නොසැලී ඉදිරියට යන මහින්ද චින්තන වැඩපිළිවෙලද දකින අපේ නෙත්වලට සතු කඳුලක් නැගෙන්නේ නිතැතින්. ශ්‍රී ලංකාධිපති අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගියදා බලාගාරයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමට
නිරීක්ෂණ චාරිකාවක යෙදුණා. බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වඩාත් විධිමත්ව හා ක්‍රමවත්ව ඉදිරියට ගෙන යාමට එතුමන්ගේ ඍජු මැදිහත් වීම ලැබී ඇති ආකාරය මෙහිදී අපට දැක ගන්නට ලැබුණා. මේ පෙන්වුම් කරන්නේ මෙගාවොට් 900ක් වූ මොනොඩ්චෝලේ විදුලි බලාගාරයේ ආකෘතියක්. මෙහි පළවෙනි අදියර වන මෙගාවොට් 300 ඉදිරියෙන් පවතිනවා. මේ වැඩ කටයුතු බොහෝසෙයින් දැන් අවසන් වී තියෙන්නේ. බලාගාරය සඳහා අවශ්‍ය වන ගල්ලඟුරු නැවුමකින් ගෙන එනවා. නමුත් ගෙන එන්න පුළුවන් වෙන්නේ කිලෝමීටර් 4.5ක් දුරකට. එතන ඉඳන් එහි ඉඳන් බත්තල් මගින් මීටර් 500ක් දුර වූ ජෙටියක් දක්වා ගල්ලඟුරු ගේනවා. එහෙම ගල්ලඟුරු විශාල බිම් ප්‍රමාණයක ගබඩා කරලා තියෙනවා. ඒ ගබඩා කරලා ඒ කොටස් වශයෙන් මේ විදිහට බලාගාරය දක්වා ගෙනියනවා. මෙහිදී ක්‍රියාවලින් කීපයක් සිද්ධ වෙනවා. අවසානයේදී ගල්ලඟුරු දහනය කරලා කොයිලේරුව මගින් හුමාල් නිපදවලා එම හුමාලයෙන් ටර්බයින දුවනවා. ඒ ටර්බයින වලින් නිපදවන විදුලිය ලංකාවේ විදුලි බල පද්ධතියට එකතු වෙනවා. තාප විදුලි බලාගාර සඳහා ඉහළ නිෂ්පාදන පිරිවැයක් දරන්නට සිදුවන අතර දැන්ට ලෝකයේ අවම නිෂ්පාදන පිරිවැයක් දරමින් තාප විදුලි බලය නිෂ්පාදනය කළ හැකි ගල්ලඟුරු භාවිතයෙන් විදුලි බල විශේෂඥයින් ආර්ථික විශේෂඥයින් හා බොහෝ විද්වතුන් ගල්ලඟුරු භාවිත කරන තාප බලාගාරයක් ඉදිකිරීමේ අදහස අපේ රටට කලක සිට පෙන්වා තිබූ නමුත් ඇතැම් පරිසර සංවිධාන හා අපේ රටේ සංවර්ධනය කකුලෙන් නදින ඊනියා රජනවන සංවිධාන මුල් වෙමින් ගල්ලඟුරු භාවිතයේ පිළිබඳව ජනතාව අතර භීතියක් ගොඩනගන්නට උත්සාහ කළා. දිනෙන් දින ඉහළ යන විදුලි පරිභෝජන ඉල්ලුම හමුවේ ජාතික විදුලි බල පද්ධතිය හඬා වැටෙද්දී පාරිභෝගිකයන්ගේ විදුලි බිල් පද ඉහළ දමමින් ඉන්ධන භාවිත වන විදුලි බලාගාර මත යැපෙමින් පාලකයන් මුනිමත රකින්නට එකල උත්සාහ කළා. මේ තත්වය මනවින් වටහාගත් මහින්ද චින්තනය විද්වතුන්ගේ උපදෙස් ලබා ගනිමින් විවිධ පරිසර දත්ත වාර්තාවන් බොහෝ වරක් අධ්‍යයනය කරමින් හා ලෝකයේ දැනට ක්‍රියාත්මක වන ගල්ලඟුරු භාවිත වන විදුලි බලාගාර පිළිබඳව නිරීක්ෂණ චාරිකා හා අධ්‍යයන වාර්තා ලබා ගනිමින් පරිසරයට අවම හානියක් හෝ සිදු නොවන්නට වග බලා ගනිමින් අති නවීන ගල්ලඟුරු විදුලි බලාගාරයක් නුරච්චෝලි ඉදි කරන්නට එඩිතරව පියවර ගනු ලැබුවා. අද 3කින් සියලු වැඩ කටයුතු අවසන් කරන්නට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියේ පළමු අදියර 2010 වන විට අවසන් කිරීමට දැනට ලහිලයි සූදානම් වෙමින් පවතිනවා. ඒ අනුව 2010 නිම වෙන්නට පෙර ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300ක විදුලි බල ධාරිතාවක් අලුතින් එකතු වෙනවා. අපි ඉන්නේ නොරොච්චෝලේ තාප බලාගාර භූමියේ. මේ වෙනකොට මෙහි ඉදිකිරීම බොහොම කඩිනමින් කරන ආකාරය අපිට දකින්න ලැබෙනවා. මේ ඔබ දකින කුළුණ මීටර් 150කට වඩා උසයි. මේ තාප බලාගාරයේ අපද්‍රව්‍ය පිට කරන්නේ මේ කුළුණ හරහා. මේ නිසා පරිසරයට වන හානි අවම කරලා තියෙනවා මේ තාප බලාගාරයේ ක්‍රියාකාරීත්වය තුළ. ඉන් පසුව සැලැස්මේ සඳහන් දෙවන සහ තෙවන අදියර වැඩ කටයුතු ආරම්භ කිරීමට අදාළ ගිවිසුම්ද මේ පසුගියදක අරලියගහ මන්දිරයේදී අත්සන් කෙරුණා. මේ අනුව නොරොච්චෝලේ ගල්ලඟුරු තාප විදුලි බලාගාරයේ සියලු වැඩ කටයුතු අවසන් වීමෙන් පසු
මෙගාවොට්